කොහොමද යාළුවනේ? ඔන්න ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා අපේ TT Kitchen YouTube නාලිකාවට. ඔන්න අද හදන්න කියලා දෙන්නේ රසම රස චිකන් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. මම අද මේ චිකන් එක හදන්නේ චිකන් ටික බෙදලා අරගෙන මම මෙතන චිකන් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. මේ ටික හොඳින් සෝදලා පිරිසිදු කරලා තියාගත්තා. දැන් අපි බලමු කරි එක හදන්න අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍ය මොනවද කියලා. මෙතන ලොකු ලුණු ගෙඩියක්, සුදු ලුණු, කරපිංචා, රම්පේ, අමු මිරිස්, තක්කාලි, බෙදපු 3-5, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, එනසාල් කරාමුණටි සහ කුඩු තියෙනවා. දැන් අපි කහ ටිකක් ඒ වගේම ලුණු දාලා ගොරක කෑල්ලකුත් එකතු කරලා මේ ටික තම්බ ගමු. මම මේකට මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. ඔයාලා මිරිස් එකතු කරගන්න කැමති නැත්නම් මේ වෙලාවේදී එකතු කරගන්න එපා. මම පොඩ්ඩක් මිරිස් එකතු කරගත්තා. දැන් මේ තියෙන්නේ චිකන් ටික විනාඩි 5ක් වගේ ගියාට පස්සේ අපි මේක විනාඩි 10ක් විතර තම්බ ගන්නවා. මේ තියෙන්නේ එහෙම තම්බගත්ත චිකන් ටික. දැන් අපි ඒකේ චිකන් තම්බගත්ත වතුර ටික අරන් තියාගමු. මොකද අපිට ඒක කරි එක හදද්දී අවශ්‍ය වෙනවා. දැන් අපි භාජනයක් හරි තාච්චියක් හරි ලිපෙන් තියලා තෙල් ටිකක් එකතු කරලා ඒ ටික රත් වෙනකොට චිකන් ටික මෙහෙම දාලා බෙදගමු. මේ චිකන් තම්බලා අරන් තියෙන නිසා ගොඩක් වෙලා බදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රමාණයට බෙදුනාම හොඳටම ඇති. දැන් අපි චිකන් කරි එක හදාගන්නේ කොහොමද කියලා බලමු. තෙල් මේස හැඳි දෙකක් විතර අපි රත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍ය දැන් අපි එකතු කරමු. කරපිංචා, රම්පේ, සුදු ලුණු, ලුණු, දැන් අපි මේ ටික චුට්ටක් මිශ්‍ර කරගමු. ගොඩාක් ගින්දර මේ වෙලාවේදී වැඩි කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයේ ගින්දර තියාගන්න. දැන් අපි ඒකට ලුණු චුට්ටක් එකතු කරා. ගොඩක් එකතු කරගන්න යන්න එපා. දැන් අපි අමු මිරිස්, ඒ වගේම තක්කාලි, ඒ ද්‍රව්‍යත් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගනිමු. ගින්දර වැඩි කරගන්න එපා යාළුවනේ. එහෙම වුණොත් අපි දාපු ලුණු එහෙම කර වෙන්න බලනවා. දැන් අපි මේකට තලාගත්ත එනසාල් ඒ වගේම කරාමනටි ටික එකතු කරගන්නවා. මේ වෙලාවේදී හරිම සුවඳයි. ඔය මේ මම මෙතන සුදු ලුණු එකතු කරගත්තේ මේ පොතුත් එක්කම තලලා අරගෙන ඔයාලත් එහෙම එකතු කරගන්න. එතකොට හරිම සුවඳයි. කුරුදු කැබල්ලක් එකතු කරා. මිරිස් කුඩු එකතු කරා. බෙදපු 3-5ත් එකතු කරා. තව මිරිස් කුඩු ටිකක් එකතු කරා මදි වගේ හිතෙන නිසා. දැන් හොඳින් මේ ටික මිශ්‍ර කරලා මේ වෙලාවේදී හරිම සුවඳයි. ඔයාලා මේ වෙලාවේදී මස් කරි හැම එකතු කරගන්නවා නම් ඒත් එකතු කරගන්න පුළුවන්. මම මෙතන බෙදපු 3-5 එකතු කරගත්තේ. දැන් අපි චිකන් වතුර ටික මේකට එකතු කරගත්තා. තම්බගත්ත වතුර ටික. දැන් මේ වෙලාවේදී ගම්මිරිස් කුඩුත් එකතු කරගන්නවා. ඔයාලට මේ හොදි ගතිය ගොඩක් අවශ්‍ය නම් තව මේකට වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. මම ග්‍රේවි එකට වගේ තියෙන නිසා මේ ප්‍රමාණයට තියෙද්දි චිකන් ටික එකතු කරගන්නවා. චිකන් ටිකක් දාලා අඩුම ගින්දරේ දැන් අපි මේක ටික වෙලාවක් තියාගමු. හොඳින් කවලම් කරලා අපි දාපු 3-5 චිකන් එකට අල්ලගන්න. මේ තියෙන්නේ අපේ චිකන් එක. වෙලාවේදී ඔයාලට රස බලලා ලුණු ඒ වගේම ගම්මිරිස් එහෙම එකතු කරගන්න පුළුවන්. ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් අඩියල්ලයි. මේක හරිම රසවත්. ඔයාලත් හදලා බලන්න. ගෙදරට කවුරු හරි විශේෂ කෙනෙක් ආව දවසට එහෙම හදලා බලන්නකෝ. හරිම රසයි. මේ තියෙන්නේ හදාගත්ත චිකන් එක. ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලාත් කියන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා අපේ channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න, comment එකක් දාන්න, ගුණදොස් තියෙනවා නම් අපිට කියන්න. එහෙනම් අලුත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා පරිස්සමට ඉන්න.